දුර්ගත මේ රෝසමල සාන්තංකඩ ආව ගන්න කොහමද WhatsApp එකේ තෙරුවන් සරණයි සුබෝදෑසනක් කියලා? මොකද තාත්තේ පොඩි දෙයක් කරගන්න බැරි. කීසරයක් කියලා දුන්නාද? ඊයේත් කියලා දුන්නනේ WhatsApp එකේ බින්දුවරක් කවෙන්න කොහොමද කියලා. කීසරයක් එකම දෙයක් කියලා දෙන්න. එක සැරයක් කියලා දුන්නම හරියට අවධානයෙන් අහන් ඉන්න ඕන. ආරේ පුතේ මට තේරෙනවා. දැන් උඹලට තාත්තව කරදරයක් වෙලානේ. උඹේ කරදර උස්මත් වෙලා අපි දැන් වයසට ගිහිල්ලානේ. අපි දැන් අවලං වාසි. කමන්න පුතේ. කමන්න. මම මේක කොහොම හරි යවා ගන්නවා. හරි මම තාත්තට අක්සර් ගන්න දෙයක් කිව්වේ නෑනේ. නෑ පුතේ මට තේරෙනවා. උඹලා වැඩි හිටිය උඹලගේ වයසක දෙමාපිය මොනවා හරි ආද්දි උඹලට හරි ලැජ්ජාවක් අපු කොත් කරගන්න බෑ කියලා. එහෙම දෙයක් නෑ දහත්. ඒත් උඹලා පොඩි කාලේ එකම දේ තේරෙන්නේ නෑ කිය 10 12 සැරේ අහ ඉගෙන ගන්නකොට මමත් කිව්වනම් කරදර නොකර ඵලයන් කියලා. අද උඹලා ඔය තැන්වල නෑ පුතේ. දැන් ඉතින් උඹලා ලොකු මිනිස්සුනේ සමහර විට මතක නැතුව ඇති. තාත්තේ චක්‍රේ තේරෙන්නේ නැහනේ. චක්‍රේ තේරෙන්නේ නෑ. චක්‍රේවත් නොතේරෙන මැටි. චක්‍රේ ගොනන රෙඩි හොඳ කරවල වාඩියක බැටරිය වුණා. කියපන්. මම කවදාවත් තාලා තියනවද කීසරයක් කියලා දුන්නද කියලා? තොට එකම දේ කීසරයක් කියලා දුන්නද? මැටි. කියපන්. කවදාද කියලා තියනවද එක සැරේ කියලා දෙනකොට අහගෙන හිටපන්. එක සැරයක් කියලා දෙනකොට අවධානයෙන් අහගෙන හිටපන්. තෝගේ ඔළුවේ මැටිද තියෙන්නේ? එහෙම ගිහින් පොඩි දේවල් වලට දෙමාපියන් ගෙදරට වෙලා බහපන් ගෙදරින් ගියට කියලා. පළගෙදේ බහපි එළියට. ආයේ චක්‍රේ පාඩම් කරගන්න නැතුව මේ ගෙදර පැත්ත. හරි තාත්තේ සෝරි. හරි මරුන්නක වෙන්න මේක යාළුවා තියා.